මං ආයෙ ආපස්සට ගත්තේ. මම දිගින් දිගටම උත්සාහ කරා. උදේ හවස රැ මට පුළුවන් හැම වෙලාවකම මම අර බිත්තිය අල්ලගෙන මේසය අල්ලගෙන කුඩු අල්ලගෙන මම ඒ ආධාරයෙන් නැගිටලා ඒ ආධාරයෙන් අඩියක් දෙකක් යන්න පුරුදු වුණා. ඔය විදිහට අවුරුදු එකමාරක් දෙකක් ගත වෙනකොට දැන් ඔබට නේද? ඒක ප්‍රායෝගිකවම ඔබට පේනවා. ඒ අවුරුදු දෙකක් විතර යනකොට මට මගේ කකුල් දෙකෙන් ඇවිදින්න පුළුවන් කියලා. ඒක ආදරණීය මිත්‍රවරුනි හාස්කමක් නෙවෙයි. මොකද ඊපස්සේ මගේ අම්මයි තාත්තයි මාව ආය අරන් ගියා වෛද්‍යවරු ගාවට. එයි වෛද්‍යවරු කිව්වනේ මට ඇවිදින්න බැහැ කියලා. ආයෙත් වෛද්‍යවරු බැලුවා ඒකයි. හැබැයි අර වගේම තමයි තාමත් එහෙම. අස්තිය කෙනෙකුට සම්බන්ධ නැහැ. හැබැයි ඔබ දන්නවද? මගේ අර උත්සාහයත් එක්ක මම දිගින් දිගටම උත්සාහ කරනකොට ඒක දිගින් දිගටම කරනකොට ව්‍යායාමයක් බවට පත් වෙලා මගේ මේ කකුල් වල තියෙන මාංශ පේශි ශක්තිමත් වෙලා මගේ ඇඟේ බර දරා ගන්න. ඒ මාංශ පේශි ඒ විදිහට හැදෙන්නේ. ඔබ මම ඒකයි කිව්වේ ඔබට මට තරම් බාධක නැහැ කියලා. ඊට පස්සේ තමයි ඔන්න නියමම ඒ කියන්නේ මගේ ජීවිතේ මං කිව්වේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ නම් මං ඉස්සල්ලාම ඇවිදින්න ඕන කියන සිතුවිල්ල තමයි මම ඇති කරගෙන හැබැයි සිතුවිල්ල ඇති කරගෙන නිකන් හිටියේ නෑ. මම ඒ වෙනුවෙන් උත්සාහ කරා ඒ වෙනුවෙන් අත කැපුවා. වැඩ කරා. ඒ කියන්නේ මම ඇවිදින්න උත්සාහ කරා. ඊට පස්සේ මම දකිනවා මගේ මට අයියා යක්කා කෙනෙකුයි ඉන්නවා. මට වඩා වැඩිමත්. මම හැමදාම දකින්න ඔය අයියා යක්කයි ඉස්කෝලේ යනවා. උදේ වෙනකොට. මටත් ඕනේ වුණා ඉස්කෝලේ යන්න. මම දන්නවා මගේ අම්මා ඊපම අහනකොට අපේ මට ඉස්කෝලේ යන්න ඕනේ කියලා. මගේ අම්මා පැත්තකට ගිහිල්ලා මට නොපෙනෙන්න අඩපු වාර අනන්තයි. ඒ මොකද අද්දිකුත් නැතුව ඇඟිලි නැතුව මගේ පුතා ඉස්කෝලේ ගිහින් මොනව කරන්නද කියලා මගේ අම්මට හිතෙන්නේ. හැබැයි මම දිගින් දිගටම ওই විදිහට ඇවිදිලි කරනකොට මගේ ආදරණීය තාත්තා ගමේ ඉස්කෝලේ ගිහිල්ලා විදුහල්පතිතුමියගෙන් අහනවා මගේ පුතාව ඉස්කෝලේට ගන්න වෙයිද කියලා. මේ ඉතිරි ටික කියන්නට ඉස්සෙල්ලා මේ දේ ඔබටත් ගන්නට දෙයක් තියෙනවා. මොකද මේ මගේ පාසලේ ගරු විදුහල්පතිතුමිය එවකට හිටපු නැදගමුව සාරානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය පුෂ්පා ජයකොඩි ගුරු මෑණියෝ මං වගේ කෙනෙකුට පාසලේ ඉඳ තියෙන්නේ ඔබ සියලු දෙනාම දන්නවා ඇති විශේෂ අධ්‍යාපන ඒකකේ. මොකද අපේ මේ ලංකාවේ තියෙන සිරිතක් තමයි ගොඩක් වෙලාවට නේද? ඔබත් සමහර විට දැන්ටත් කොහේ හරි රාජකාරියක් කරන කෙනෙක් නම් රැකියාවක් කරන කෙනෙක් නම් ඔබ එහෙම නොවෙන්නත් පුළුවන්. අපි බලන්නේ අපේ වැඩේ විතරක් කරලා නිකන්. අපි වගකීම් බාර ගන්න අපේ සමාජයේ ගොඩක් අය වගකීම් බාර ගන්න බයයි. තවත් කෙනෙකුගේ යහපතක් වෙනුවෙන් Tamanට වගකීමක් ගන්න බයයි. Tamanගේ දරුවන් වෙනුවෙන් වගකීමක් ගන්න බයයි. මම එහෙම කිව්වේ මගේ විදුහල්පතිතුමිය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගිහින් අහන වෙලාවෙදී බුද්ධිකව විශේෂ අධ්‍යාපන ඒකකයට ගන්න. හැබැයි විදුහල්පතිතුමිය කියනවා නෑ බුද්ධිකව ගන්න ඕනේ. ඔබ වගේ මම සරලව තේරෙනව වචනේ කියන සාමාන්‍ය අයත් එක්ක ඉන්න
මගේ දුව දරුවෝ ඊට පාසලට තමයි මට බුද්ධිකව ගන්න ඕනේ කියලා. අතුලත් කර ගන්න ඕනේ. අමාත්‍යාංශයෙන් කියනවා විදුහල්පතිතුමීනි ඔබ වගකීම ගන්නවා නම් බුද්ධිකව අතුලත් කර ගන්න. අර මං කිව්වේ ඒ මොහොතේ ඒ විදුහල්පතිතුමියයි තීරණය ගත්තා. ඒ වගකීම ගත්තා. අරගෙන මාව සාරානන්ද ප්‍රාථමික විද්‍යාලයේ එක වසරකට ඇතුළත් කරගන්න. ඔන්න මම මේ එකින් එක කියාගෙන යනකොට ඔබටත් ඔබේ ජීවිතයේ යම් යම් අවස්ථාවල ඔබේ ජීවිතය වෙනස් කරගන්නට ඔබට ඕනෑ තරම් අවස්ථා ලැබිලා ඇති. ඒ අවස්ථාවන් අතරිනු අද දිනේ ඔබට ගොඩක් වටිනවා. ඇත්සිටි ආයතනත් එක්ක එකතු වෙලා ඉන්න ඒ විතරක් නෙමෙයි මේ ආයතනයේ ප්‍රමුඛම පිරිසක් විදිහට අද පළවෙනි දවසේ ඒ පළවෙනි දවසේ ඒ ප්‍රමුඛම මේ ආයතනයේ ඔබට දීලා තියෙන තැන ස්ථානය ඔබට ගොඩක් වටිනවා. මම ඒකයි කිව්වේ මම නම් මගේ ජීවිතේ මට ලැබෙන අවස්ථාවන් මම මගහැරගත්තේ නැහැ. ඇවිදින්න පුළුවන් වුණෙච්ච ගමන් ඉස්කෝලේ යන්න ඕනේ කියලා අම්මට ඇවිදිලි කරලා ඉස්කෝලෙත් තෝන්දේ යනවා. ඔබ දන්නවද ඊට පස්සේ මට ආයෙත් උනේ වුණා ජීවිතේ වෙනස් කරගන්න. දැන් මේ හම්බෙච්ච අවස්ථාවේ. ඒ නිසා මම හිතා ගන්නවා ඒ දන්නේ වැඩ කරනවා පාඩම් කරනවා කොහොමද ශිෂ්‍යත්ව පාස් වෙන්න ඕනේ කියලා. මොකද මට ලොකු ආසාවක් තිබ්බා මගේ අයියයි අක්කයි යන ඉස්කෝලේට මටත් යන්න. 1997 නැදගමුව සාරානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ඔබ දන්නම තැන තමයි මිනවම්පොඩ. මගේ පාසලේ සාරානන්ද ප්‍රාථමික විද්‍යාලය කියන්නේ ළඟම මිනවම්පොඩට. මගේ අයියා අක්කා යන්නේ මිනවම්පොඩ ජනාධිපති විද්‍යාලය. ශිෂ්‍යත්වයෙන් විතරයි ළමයි ඉස්කෝලේට ඇතුළත් කරගන්නේ. 97 මම සාරානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ඔයාලා වගේම අත් දෙකක් තියෙන ඇඟිලි තියෙන දරුවෝ 27 දෙනෙක් එක්ක විභාගයට වාඩි වුණා. මමත් එක්ක 28යි. මට හැකියාව ලැබෙනවා 97 වසරේදී ලකුණු 121යි කඩේම් ලකුණු 147ක් ලබාගෙන ඒ වසරේ සාරානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව පාස් වුණු එකම දරුවා විදියට මගේ පාසලට අනිවාර්යයෙන්ම